මගේ YouTube channel එකට ඔයගොල්ලෝ ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ කොහොමද මැලේසියා වලට e-visa ලබා ගන්න කියලා. ඉතින් e-visa ලබා ගන්නකොට අපිට වැදගත්ම දේ තමයි අපිට අවශ්‍ය කරන documents අපි කලින් සූදානම් කරලා තියාගන්න ඕනේ. මේකෙදි අපිට වැදගත්ම වෙන දේ තමයි අපේ ගාව තියෙන return air ticket එක, ඒ වගේම hotel accommodation details, balance confirmation letter and 3 month bank statements, ඒ වගේම other documents. එතකොට අපි ගාව return ticket එකේ book කරපු ticket එකේ e-ticket එක සහ අපි ඒ අදාළ මුදල් ගෙවීම් කළ බවට අපිට ලැබෙන ඉන්වොයිස් එක. මෙන්න මේ ડોකියුමන්ට් ටික අපි ස්කෑන් කරලා තනි ડોකියුමන්ට් එකක් බවට පත් කරගන්න ඕනේ. ඊළඟට අපි ගාව තියෙන්න ඕනේ හොටෙල් ડોකියුමන්ට්ස්. අපි කොහෙද ගිහිල්ලා නතර වෙන්නේ. එතකොට මේ ඇකොමඩේෂන් එකේ අපි බුක් කරන්න පුළුවන් අපිට booking.com වගේ Agoda වගේ මොනවා හරි විවිධ අපි booking එකකින් අපිට හොටෙල් එකක් බුක් කරන්න පුළුවන්. මේ බුක් කරපු හොටෙල් එකේ details, හොටෙල් එක මොකද්ද, ඒකේ ඇඩ්‍රස් මොකද්ද, ඒ වගේම අපි ඒකට පේමන්ට් කරපු details. එතකොට මෙන්න මේ ටික PDF එකක් විදිහට අපිට මෙතනදී attach කරන්න පුළුවන්. ඒ වගේම අපිට බැංක් එකකින් අපි ලබා දෙන බැංක් account එකට අදාළව balance confirmation letter එකක් ගන්න පුළුවන්. එතකොට මේ balance confirmation letter එක ගන්නකොට අපි යන්නේ apply කරන එක්කෙනෙක් නම් අපේ account එකේ අවම වශයෙන් ලක්ෂ 2ක් 3ක් වගේ මුදලක් තියෙන්න ඕනේ. අපි වයිෆුයි බබාලයි අපි 4 දෙනෙක් වගේ ඇප්ලයි කරනවා නම් ලක්ෂ 8ක් 10ක් වගේ මුදලක් තියෙන්න ඕනේ. මේකදී මාස 3ක් තියෙන්න ඕනේ. අපි බැලන්ස් කන්ෆර්මේෂන් එක ලබා ගන්න දවස් 3කට 4කට කලින් මුදල් දාලා අපිට බැලන්ස් කන්ෆර්මේෂන් එක ගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම අපිට ගන්න ඕනේ මාස 3ක බැංක් ස්ටේට්මන්ට්ස්. මෙන්න මේ ටික අරගෙන අපි මේ ටික ස්කෑන් කරලා තනි ડોකියුමන්ට් එකක් හදා ගන්න ඕනේ. ඒ වගේම අපි ඊළඟට other documents සූදානම් කරගන්න ඕනේ. මෙහිදී වැදගත් එකක් තමයි අපි personal visa request letter එකක් ලියන්න ඕනේ. embassy එකට request කරලා මෙන්න මේ අරමුණට අපි travel වලට තමයි මැලේසියා වලට යන්නේ. එතකොට මේ ගමනේදී මුදල් වියදම් කරන කෙනා කවුද? අපි bank statements, balance confirmation letters දෙන account එක අදාළ name එක තියෙන කෙනා තමයි ස්පොන්සර් විදියට අපි ගන්න. ඒතර එයා මෙයා තමයි මේ ගමන්ට මුදල් අවශ්‍ය කරන ස්පොන්සර්ෂිප් ලබා දෙන්නේ, මුදල් වියදම් කරන්නේ. මෙයාත් එක්ක මෙන්න මෙයා තව පිරිසක් යනවා නම් මෙයාගේ වයිෆ් යනවා, ඒ වගේම බබාලා යනවා. මෙන්න මේ details ටික අපි මේ cover letter එකේ ලියන්න ඕනේ. ඊට පස්සේ අපි work confirmation letter එකක් අපි වැඩ කරන තැනින් ගන්න ඕනේ. ඒ වගේම birth certificate, marriage certificate එකෙන් ඒවා translate කරපු English translation අපිට අවශ්‍යයි. මේ ටිකත් එක්ක අපිට පුළුවන් e-visa එකට apply කරන්න. කොහොමද මැලේසියන් e-visa වලට ඔබ තනිවම apply කරන්නේ? මේක සඳහා ඔබ Google එක භාවිතා කරන්න ඕන. Google එකට ගිහිල්ලා ඔබ එහි සඳහන් කරන්න මැලේසියන් e-visa. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒ සඳහා විවිධාකාර link Google එක මගින් ලබා දෙනවා. මෙහිදී තාම පරිස්සාකාරී වෙන්න ඕන. මැලේසියන් එම්බසි එක මගින් පවත්වාගෙන නිල ඒ වෙබ් අඩවියට අපි ඇතුළත් අඳුරා ගන්න ඕනේ. මේකේ විවිධාකාර වෙබ් අඩවි තියෙනවා. ඉතාමත් මැලේසියන් නීති අනුකූල විදිහටම සකස් කරපු, නමුත් ඒවා නීති අනුකූල නොවන. ඒ හින්දා අපි નિયમિત වෙබ් අඩවිය තෝරා ගන්න ඕනේ. මෙන්න මේ මැලේසියන් එම්බසිය මගින් කරන මේ my visa portal එකට අපි ඇතුළත් වෙන්න ඕනේ. ඒක අපි සිලෙක්ට් කරලා ගියාම මෙන්න මේ වගේ අපිට එක ගන්න පුළුවන්. මුලින්ම තියෙන මෙන්න මේ වගේ view එකක්. මෙතනදී ඔයාලට කෙලින්ම ඊමේල් එක දීලා යන්න බෑ. මොකද ඉස්සෙල්ලාම අපි රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ හින්දා අපි මුලින්ම මෙන්න මේ sign up වෙලා අපි මුලින්ම රෙජිස්ටර් වෙනවා. මෙතනදී ඔයා දෙන්න ඕන given name එක මෙතනදී වඩා සුදුසුයි ඔබගේ પાස්පෝර්ට් එකේ තියෙන විදිහට ලබා දෙනවා නම්. මොකද ඒක ඉස්සරහට ඔබට පහසුවක් වෙනවා. ඒ වගේම surname එක, nationality එක
ඔබගේ පාස්පෝර්ට් නම්බරය ඔබගේ මොකක්ද ජෙන්ඩර් එක ඔබගේ උපන්දිනය මේ ටික දීලා ඔබ ඉස්සරහට යන්න. එතකොට ඕගොල්ලන්ට ඊළඟට ඔබට තෝරන්න තියෙනවා මේකට විද්‍යුත් ලිපිනයක් සහ ඔබගේ පාස්වර්ඩ් එක මේ ටික දීලා ඔබ ලියාපදිංචි වෙන්න. ඔබ ලියාපදිංචි වුණාට පස්සේ ඒ ඔබ ලබා ගන්න විද්‍යුත් ලිපිනයත් පාස්වර්ඩ් එකත් ඔබ භාවිතා කරලා මෙන්න මෙතනදී ඔබ ඒ අදාළ ඊමේල් විද්‍යුත් ලිපිනය ඇතුළත් කරලා මේ OPT එක ලැබෙන ඔබේ විද්‍යුත් ඊමේල් එකට ලැබෙන්න සලස්සලා ඒකත් ලබාගෙන ඒ පාස්වර්ඩ් එක ඇතුළත් කරලා මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ ලොග් වෙන්න පුළුවන්. ලොග් වුණාම මුලින්ම මෙන්න මේ වගේ තියෙන්නේ. එතකොට මුලින්ම ලොග් වෙච්ච ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මෙතන apply new කියලා තියෙනවා. මේකදී මතක තියාගන්න එක පුද්ගලයෙකුට පුළුවන් 5 දෙනෙකුට apply කරන්න. උපරිමයේ 5 දෙනෙකුට. එතකොට මෙන්න මේ apply new කියන එකේදී ඉස්සෙල්ලාම මේක හදන ප්‍රධාන කෙනා. එතකොට අපි යාගේ විස්තර ටික මුලින්ම ඇතුළත් කරලා මේක හදාගන්නේ කොහොඳයි. ඉතින් apply new කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන පහළ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනදී මෙන්න මේ ස්ටේටස් කියලා තියෙනවා. මෙතන හරිම වැදගත්. මොකද මෙතන new කියලා තියෙනවා නම් ඒ කියන්නේ අපි තාම ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා නැහැ. හැබැයි මෙතන e-visa under review තියෙනවා නම් අපි දැන් මේක සබ්මිට් කරලා currently තාම review කරනවා. successful වුණොත් අපි apply කරාට පස්සේ successful කියලා මෙතන වැටෙනවා කියන්නේ අපේ visa එක okay වෙලා අපිට තියෙන download කරගන්න. සමහර අවස්ථාවලදී මෙතන පෙන්නනවා document required කියලා. ඒ කියන්නේ අපි සමහර තොරතුරු මේ embassy එකට ලබා දිය යුතුයි. එහෙම නැත්නම් අපේ application එක reject වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට මෙන්න මේ apply new කියන එක ඕගොල්ලෝ ක්ලික් කරාම මෙතන term and condition එනවා. ඒ ටික ඕගොල්ලෝ බලලා ඉවරලා යටටම අවසානටම බැලුවම ඔයගොල්ලෝට මෙන්න මෙතන agree කියන එකෙන් ඇතුල් වෙන්න පුළුවන්. එතකොට මෙතනදී අපි දෙකක් තියෙනවා visa without reference with reference. අපි මෙතනදී individual අපි visit visa නේ. ඒ හින්දා visa without reference එක තමයි භාවිතා කරන්නේ. භාවිතා කරලා මෙන්න මේ විදිහට ගියාම අපිට මෙතනදී අවශ්‍ය වෙනවා පළවෙනි පියවර තමයි personal details. දෙවෙනි එක අපි ඒ සඳහා document submit කරන්න ඕන. ඊට පස්සේ මේගොල්ලෝ අපිට ඒවා රිවිව් කරන්න පුළුවන්. අපි apply කරපු අපේ detail ටික රිවිව් කරලා අන්තිමේට අපි payment එක කරන්න ඕන. payment කරාට පස්සේ තමයි confirmation එකට හම්බ වෙන්නේ. ඒතර අපි මුලින්ම personal details ටික ඇතුල් කරන්න ඕන. මෙන්න මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මොනවාද ඔයගොල්ලෝ මේ passport එකේ bio data page එක. එතකොට මේකේ මෙන්න මේ ප්‍රශ්නාර්ථ ලකුණ තියෙන මෙන්න මෙතන ක්ලික් කරාම ඔයාලට click to read the requirements මේ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කොයි විදිහටද මේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න ඕන. ඒ අදාළ විස්තර ටික සම්පූර්ණ මෙන්න මේ ප්‍රශ්නාර්ථ ලකුණ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කොයි විදිහටද bio page එකේ කොයි පිටුවද පිටු දෙපැත්තමද ඒ තොරතුරු තියෙනවා මෙතන. ඊට පස්සේ අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. මෙන්න මෙතන අප්ලෝඩ් එක ක්ලික් කරලා අපි සේව් කරගත්ත තැනකින් අප්ලෝඩ් කරනවා. ඒ වගේම අපි પાස්පෝර්ට් ෆොටෝ එක අවශ්‍යයි. ෆොටෝ එකත් ඒකට අදාළ තොරතුරු මෙන්න මේ ප්‍රශ්නාර්ථ ලකුණ ක්ලික් කරාම බලා ගන්න පුළුවන්. අපි අදාළ ඊට ගැලපෙන සුදු පහට පසුබිමක් තියෙන ඒ අදාළ රික්වයර්මන්ට්ස් වලට ගැලපෙන විදිහට අපි ෆොටෝ එක අරගෙන සයිස් එක ගැලපෙන විදිහට හදලා මෙන්න මෙතෙන්ට අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ අද මේකදී ඉතාමත් පරිස්සමෙන් પાස්පෝර්ට් එකේ තියෙන විදිහටම අකුරක්වත් පොඩි වෙනසක්වත් ඇති නොවන විදිහට මෙතනදී ලබා දිය යුතුයි. ඊට මේ විස්තර ටික ඔයගොල්ලෝ ලබා දෙන්න ඕන. ජාතිය, ජෙන්ඩර් එක, ඔයගොල්ලන්ගේ භාවිතා වෙන ෆෝන් නම්බර් එකක් දෙන්න ඕන. මොකද ඒකට සමහර අවස්ථාවල OP තියෙනවා. ඒ වගේ ඊමේල් සහ ෆෝන් නම්බර් එක අපි භාවිතා කරන එක ලබා දෙන්න ඕන. ඊට පස්සේ මෙතන visa details තියෙන visa type එක සිලෙක්ට් කරන්න ඕනේ. මෙතනදී අපි single entry visa තමයි අපි apply කරන්නේ. visit visa එකක් විදිහට නම් අපි යන්නේ. ඒ වගේම ඊට පස්සේ අපිට අදාළ තමන්ගේ passport එකේ details මෙතනදී passport number එක දෙන්න ඕනේ. අපේ මොන රටෙන්ද issue කරලා තියෙන්නේ. ඒ වගේ මෙතන passport එක expire date ඒ ටික ලබා දෙන්න. ඊට පස්සේ අපි
ඇඩ්‍රස් එක. මෙතනදී අපි e-visa ඇප්ලයි කරන්න කලින් අපි ප්‍රධානම දෙක තමයි අපිට අවශ්‍යයි ටිකට් එකක්. අපි රිටර්න් ටිකට් එකක් බුක් කරලා තියෙන්න ඕන. එතකොට රිටර්න් ටිකට් එකේ තොරතුරු අපිට මෙතනදී ඇතුළත් කරන්න ඕන. ඒ වගේම අපි යම්කිසි හොටෙල් එකක් අපිට කවුරු හරි ස්පොන්සර් කර කෙනෙක් ඉන්නවනේ යාගේ ඉන්දියා කොහේ හරි අපි එකමඩේෂන් එකක් අපි නවතින තැනක් අපි ගාව ඇඩ්‍රස් එකක් තියෙන්න ඕන. ඒ හින්දා හොඳම අපි ඉස්සෙල්ලාම හොටෙල් එකක් අපි ෆ්ලයිට් එක ඩේට්ස් කන්ෆර්ම් කරලා අපි බුක් කරගෙන ඊට පස්සේ අපි හොටෙල් එකකුත් ඒත් එක්කම බුක් කරගන්න ඕනේ. එතකොට අන්නේ හොටෙල් එකේ ඇඩ්‍රස් එක අපි මෙතෙන්ට ඇඩ්‍රස් ඉන් මැලේසියා කියන තැනට හොටෙල් එකේ ඇඩ්‍රස් එක අපි දානවා. කරන්ට් ඇඩ්‍රස් එකට අපි අපේ ඇඩ්‍රස් එක දැන් දානවා. දාලා අපි මේ ටික කරලා next කරාම අපේ මෙන්න මේ personal details කියන කොටස ඉවරයි. ඊට පස්සේ අපි තියෙන්නේ document ටික submit කරන්න. එතකොට අපි document submit කරනකොට අපි අදාළ දැන් මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා මුලින්ම කීවා මොනවාද return air tickets ඊට පස්සේ hotel accommodation ඒ වගේම balance confirmation letter and bank statements and other documents අපි ready කරලා තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ documents section එකට ගියාට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ PDF upload කරන්න ස්ථාන කීපයක්. මෙතනදී අපි return air ticket කියන තැනට අර PDF එක upload කරන්න ඕනේ. ඒ වගේම accommodation කියන තැනටත් ඊළඟ PDF එක upload කරන්න ඕනේ. මේ විදිහට other documents වලටත් relevant documents ටික අපි upload කරන්න ඕනේ. ඊට පස්සේ අපි එතනින් okay next කරලා ඉස්සරහට ගියාම අපි යනවා මෙන්න මේ review කියන part එකට. මේකෙදි අපි කලින් දීපු supporting documents ඒ වගේම අපි ලබා දීපු විස්තර ටික ඔක්කොම අපි මෙතනදී බලා ගන්න පුළුවන්. එතකොට මෙතන අපිට status එක පෙන්නනවා new කියලා. ඒ කියන්නේ අපි තාම submit කරලා නැහැ. හැබැයි මෙතන status එක අපි e-visa under review කියලා තියෙනවා නම් අපි application එක submit කරලා දැන් ඒගොල්ලෝ review කරනවා. ඒ වගේම successfully කියලා આવොත් අපේ e-visa එක successful අපිට download කරගන්න පුළුවන්. සමහර අවස්ථාවලදී මෙතන පෙන්නනවා document required කියලා. එතකොට අලුත් link එකක් මෙතන open වෙනවා. අන්නේ link එකට ඒගොල්ලෝ ඉල්ලන document එක අපි ඉතාමත් ඉක්මනින් යම් සීමිත time එක කාලයක් දෙන්නේ. ඒ කාලය තුල අපි ඉක්මනින් upload කරන්න ඕනේ. මෙන්න මේ ටික අපි කරාට පස්සේ අපි application එක අපි අදාළ payment එක කරන්න. එතකොට අපිට ලංකා මුදලෙන් රුපියල් 8500ක් වගේ ආසන්න මුදලක් තමයි මේ සඳහා අපිට වැය වෙන්නේ. ඒ payment එක කරලා ඉවරලා අපි මේ payment එක කරලා අපි confirmation එක ලබා ගන්න ඕනේ. ලබා ගත්තට පස්සේ අපිට දින 2ක් 5ක් ඇතුළත වගේ කාලයක් තුල e-visa එක ඒගොල්ලෝ success වුණොත් successful කියලා අපිට එතනින් download කරගන්න පුළුවන් වෙනවා.